ජීවිතේ දුක කියන එක අපි හැමෝම අත්දකලා තියෙන දෙයක්. ඒත් ඒකේ ගැඹුර ඇත්තටම තීරම් ගන්න අපි කවදා හරි නැවතිලා හිතලා තියෙනවද? මේ විග්‍රහය පදනම් වෙන්නේ මිනිස් අත්දැකීම් වල ස්වභාවය ගැන අවුරුදු 2ක් පුරා කරපු හරිම ගැඹුරු මෙනෙහි කිරීමක් මත. ඉතින් අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මේ තියෙන්නේ අංකයක් 186. හැබැයි මේක නිකම් ඉලක්කමක් නෙවෙයි. මේකෙන් නියෝජනය වෙන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් මිනිස් ජීවිත කතා 186ක්. ඒ හැම කතාවකම තිබුණා Tamanටම ආවේනික වේදනාවක්, ඒ වගේම නොනිවෙන බලාපොරොත්තුවක්. මේ කතාවල විවිධත්වය කොයිතරම්ද කියනවනම් එක කතාවක්වත් අනික්කට සමාන නෑ. ඒත් පුදුමයකට වගේ මේ හැම කතාවක්ම එකම තැනකට තමයි ඇවිත් නැවතුනේ. ඒ තමයි දුක කියන්නේ හැම මිනිස්සෙකුටම පොදු විශ්වීය අත්දැකීමක් කියන සත්‍යය. හොඳයි. එහෙනම් අපි මුලින්ම මේ කාරණේ ගැන ටිකක් හිතමු. දුක කියන්නේ ඇත්තටම පුද්ගලික අසමත්කමක්ද? එහෙම නැත්නම් මිනිස්සෙක් විදියට ඉපදීමේම කොටසක්ද? පුදුමම දේ තමයි නූතන මනෝවිද්‍යාවයි අවුරුදු දහස් ගාණක් පරණ බුදුදහමයි මේ කාරණේ ගැන කියන්නේ එකම කතාවක් වීම. අපිට ඕන දේවල් නොලැබීම, අපි අකමැති අය එක්ක ජීවත් වෙන සිදුවීම, අපි ආදරය කරන අයගෙන් වෙන සිදුවීම. මේවා තමයි ජීවිතේ මඟහරින්න බැරි අපි හැමෝටම මුහුණ දෙන්න වෙන අභියෝග. හරි. එහෙනම් ඇත්තටම වැදගත් වෙන්නේ මොකක්ද? අත්දැකීමම නෙවෙයි. නෑ. වැදගත්ම දේ තමයි ඒ අත්දැකීමට අපේ මනස සම්බන්ධ වෙන්න විදිහ. අන්න ඒක තමයි හැමදේම තීරණය කරන්නේ. හොඳයි. එහෙනම් අපි දැන් බලමු අපේ මනස කොහොමද මේ දුක හදාගන්නේ? ඒක තවත් ශක්තිමත් කරගන්නේ කියලා. මේ හැම දෙයකටම මුල අපේ හිතේ තියෙන පුරුදු. මේක වැඩ කරන්නේ හරියට චක්‍රයක් වගේ. බලන්නකෝ අපි එකම විදිහකට හිතන්න අපිට ඒ දේ දැනෙන එකත් වැඩි වෙනවා. එහෙම දැනෙද්දි අපි ඒ හැඟීමට අනුවම වැඩ කරන්න පටන් ගන්නවා. ඔහොම ටික කාලයක් යද්දි ඒක අපේ මනසේ වෙනස් කරන්න අමාරු පුරුද්දක් රටාවක් බවට පත් වෙනවා. දැන් මේක නම් ඇත්තටම පුදුම හිතෙන දෙයක්. බලන්න නූතන මනෝවිද්‍යාවාද සම්භාවීකරණය සහ පුරුදු ගොඩනැගීම කියලා කියන දේම මීට අවුරුදු දහස් ගානකට කලින් බුදුදහම සංස්කාර එහෙමත් නැත්නම් මානසික ගොඩනැගීම් කියලා හඳුන්වලා තියෙනවා. සම්ප්‍රදායන් දෙකක්. ඒත් දෙකෙන්ම කියවෙන සත්‍ය එකයි. බුදුන් වහන්සේගේ මේ ප්‍රකාශයෙන් මේ සම්පූර්ණ අදහසම කොච්චර ලස්සනට සාරාංශ වෙනවද? අපි හිතන දේම බවට අපිපත් වෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ අපි දුකට නියම හේතුව හොයන්නේ නැතුව తాවකාලික ඉක්මන් විසඳුම් පස්සේ දුවන එක. ඒ කියන්නේ අපි කරන්නේ ප්‍රශ්නේ මුලට යන්නේ නැතුව ඒ වෙලාවට දැනෙන වේදනාව යටපත් කරගන්න එක විතරයි නේද? එහෙනම් මේ తాවකාලික විසඳුම් පැත්තකින් තියලා අපි ඇත්තටම ගැඹුරින් තේරුම් ගන්න ඕන දේවල් මොනවද? හරි. මේ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. දුකට මුල් වෙන ප්‍රධාන රටා තුනක් තියෙනවා. බලන්න. පළවෙනි එක තමයි අධිකව ඇලීම. මනෝවිද්‍යාව මේකට කියනවා චිත්ත වේගීය යැපීම කියලා. බුදුදහමේදී අපි මේක දන්නෝ තණ්හාව කියලා. දෙවෙනි එක පටු චින්තනය. ඒ කියන්නේ දේවල් දිහා එක පැත්තකින් විතරක් බලන එක. මනෝවිද්‍යාවේදී මේකට කියනවා සංජානන විකෘති කියලා. බුදුදහමේදී අවිද්‍යාව කියලා. තුන්වෙනි එක තමයි අභ්‍යන්තර අරගලය. ඒ කියන්නේ අපිට දැනෙන දේවල් එක්ක අපිම කරන සටන. මනෝවිද්‍යාවේදී මේක අත්දැකීම් මගහැරීම කියලත් බුදුදහමේදී ද්වේෂය කියලත් හඳුන්වනවා. ඉතින් හරිම පැහැදිලි නේද? මේ රට අපි තේරුම් ගන්නේ නැතුව ඒවා ගැන හොයලා බලන්නේ නැතුව ඉන්න තාක්කල් දුක දිකටම පවතිනවා. හොඳයි. දැන් අපි ගැටලුව හරියටම හඳුනාගත්තා. එහෙනම් මොකක්ද විසඳුම? දැන් අපි කතා කරන්න යන්නේ නිකම්ම ප්‍රතික්‍රියා කරන තැන ඉඳලා අවබෝධයෙන් යුතුව ප්‍රතිචාර දක්වන තැනට යන මාර්ගය ගැන. ඒ හැරවුම් ලක්ෂ්‍යය තමයි සිහිය. සිහිය. ඒක තමයි හැරවුම් ලක්ෂ්‍ය. මේ වචනේ හරිම සරලයි වගේ පේනුනට මේක ඇතුලේ තියෙන්නේ හරිම ගැඹුරු අදහසක්. එතකොට මොකද්ද මේ සිහිය කියන්නේ? සරලවම කිව්වොත් අපේ හිතට එන සිතුවිලි, අපිට දැනෙන හැඟීම් සහ අපි ප්‍රතිචාර දක්වන විදිහ මේ හැමදේම දිහා කිසිම විනිශ්චයකින් තොරව කරුණාවෙන් සහ තේරුම් ගැනීමකින් යුතුව බලන එක. මේක නිකම්ම බලාගෙන ඉන්න එකක් නෙවෙයි. මේක ක්‍රියාශීලී දයාබර ක්‍රියාවලිය. ඉතින් මේ සිහිය කියන අවබෝධයත් එක්ක අපිට ලොකු නිදහසක් ලැබෙනවා. ඒ තමයි අපේ ජීවිතයට එන දෙයට අපි මුහුණ දෙන විදිහ තෝරාගැනීමේ නිදහස. අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්දක් පටන් ගන්න මේ වටේ වෙලාවක මේ කාරණේ ගැන ටිකක් හිතන එක හරිම වටිනවා. අපේ ජීවිතේ වෙන හැමදේම පාලනය කරන්න බෑ. ඒක ඇත්ත. ඒත් අපිට මුහුණ දෙන්න වෙන දෙයට අපි ප්‍රතිචාර දක්වන විදිය තෝරාගන්න අපිට පුළුවන්. ඉතින් එළබෙන මේ කාර්යය තව චුට්ටක් වැඩි සිහියකින්
තව චුට්ටක් වැඩි ඉවසීමකින් සහ තව චුට්ටක් වැඩි කරුණාවකින් ජීවිතයට ප්‍රතිචාර දක්වන්න අදිටන් කරගන්න හොඳම වෙලාවක්. මේ ගුණාංග අපේ ඇතුළතින් වගේම අපි අනිත් අයත් එක්ක ඉන්න විදිහෙනුත් වර්ධනය කරගන්න පුළුවන්. අපි මේ කතා කරපු හැම දෙයකම හරය මේ එකම එක වාක්‍යයකින් කොච්චර ලස්සනට කියවෙනවද බලන්න සුවය ලැබෙන්නේ ජීවිතෙන් පලා යාමෙන් නෙවෙයි. ඒක ලැබෙන්නේ ඒ ජීවිතේ අත්විඳින මනස අවබෝධ කර ගැනීමෙන්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න මේ ප්‍රශ්නේ ඉතිරි කරනවා. අපේ ජීවිතයට මුණ ගැසෙන දේවල් වලට තව ටිකක් වැඩි සිහියකින් අපිට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ කොහමද?